හායි ඉතින් ඔයාලට කොහොමද? හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ගොඩ දවසකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි යනවා ලස්සන ලොකේෂන් එකක් තියෙන තැනකට තලවකැලේ හොටෙල් එකකට. ඉතින් මට හිතුණා මේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපි උදේම ගෙදරින් ආපු නිසා උදේ 11 වගේ වෙද්දි අපි ආවා තලවකැලේට. ඉතින් මුලින්ම අපි නැවතිලා සෙන්ට් ක්ලෙයාර්ස් දියඇල්ල බැලුවා උදේම. ඉතින් හරිම ලස්සනයි. වැහි දවස් නිසා වතුරත් ගොඩක් පිරීලා මෙච්චර ලස්සනට මම ළඟට දැක්කමයි මේක. ඉතින් අපි මෙතන ටික වෙලාවක් හිටියා බබාලත් එක්ක. මොකද ගමන් මහන්සියත් ටිකක් තිබ්බ නිසා අපි ඇවිදලා කරලා මෙතන ටික වෙලාවක් ගත කරා. ඉතින් හොටෙල් එකට චෙකින් ටයිම් එකට අපිට තව වෙලා තිබිච්ච නිසා අපි නුවරඑළිය ගියොත් අනිවාර්යයෙන්ම යන තැනක් තමයි ජැග්‍රෝ එක කියන්නේ. ඒ සීතලත් එක්ක අඹේ වෙලා තියෙන මේ එක්ස්පීරියන්ස් එක ගන්නවා කියන්නේ ඇත්තටම මම ගොඩාක්ම කැමති දෙයක්. මම ගොඩක් ආසයි මෙතෙන්ට ගිහිල්ලා අයිස්ක්‍රීම් කන්න. ඉතින් බබත් ඇත්තට මේකට ගොඩක් කැමති. ගොඩාක් සීතල තිබුණා එතන අපි ගිය වෙලාවේ. ඉතින් අපි ජැග්‍රෝ එකට ගිහිල්ලා ඊට පස්සේ ඔන්න වෙලාව හරියාගෙන එන නිසා අපි හොටෙල් එකට යන්න පිටත් වුණා. ඉතින් මේ වෙලාව වෙද්දී මේ විදිහට මීදුම් පිරීලා තිබ්බා. මෙතන හරිම ලස්සනයි සහ ගොඩාක් සීතලයි ඒ වෙලාවේ. අපේ චෙකින් ටයිම් එක තිබ්බේ 2. ඉතින් අපිට තව පැයක වගේ කාලයක් තිබ්බ නිසා අපි හිමීට තමයි ගියේ. ඉතින් අපි මේ යන ලස්සන තැනට යන්න තිබුණේ තලවකැලෙන් හැරිලා තලවකැලේ ලිඳුල පාරේ තමයි මෙතනට යන්න තිබ්බේ. මේ හොටෙල් එකේ නම සිටඩෙල් ලිඳුල. ඉතින් මේ අපි ඇවිල්ලා දැන් ඉන්නේ ඒ ලොකේෂන් එකට. ඉතින් ගියාම ඇත්තටම ගොඩාක් ආස හිතුණා. මොකද එතන ලොකේෂන් එක මාරම ලස්සනයි. ගොඩාක් ලොකු හොටෙල් එකක් නෙමෙයි. හැබැයි ලස්සන හරිම ලස්සන ලොකේෂන් එකක් තියෙන නිදහසේ ඉඳලා එන්න පුළුවන් ලොකේෂන් එකක් මෙතන. මේ තියෙන්නේ අවට පේන විදිහ. ඉතින් ඒ වෙලේ එළියේ ලොකු සීතලක් තිබුණා. හැබැයි අපේ කියාර බබාට නම් සීතල දැනුන්නේ නැහැ වගේ තමයි යා හිටියේ. මං හිතන්නේ එයාත් කැමති මේ සීතලට. ඉතින් ඇතුල් වෙන තැන ඉඳන්ම හරිම නිදහස් පරිසරයක් තමයි තිබුණේ. මේ තියෙන්නේ 360 view එකක් තියෙනවා මෙතනට. ඉතින් මේ තියෙන එන්ට්‍රන්ස් එක. ඉතින් ඇත්තටම නුවරඑළිය වගේම ගොඩාක් සීතලයි මෙතන. සහ ලොකේෂන් එකට නුවරඑළිය ටවුන් එකත් පේනවා. හරිම ලස්සනට. මේ කඩාගෙන යන තීර
ඉතින් එන්ට්‍රන්ස් එකේදී ඒගොල්ලෝ අපිට ටී එකක් දුන්නා. ඊට පස්සේ අපි රූම් එකට ගියා. මේ තියෙන්නේ අපි හිටිය රූම් එක. ඉතින් මේ විදිහට view එක තියෙනවා. වටේම බල්කනි එක තියෙනවා. මේ රූම් එකට පේන view එක මාරම ලස්සනයි. ඉතින් ගොඩාක් අය ඇත්තටම ට්‍රිප් එකක් යන්නේ නිදහසේ ඉඳලා තමන්ගේ පවුලත් එක්ක කාලය ගත කරලා ඉන්නනේ. ඉතින් මේ තැන ඇත්තටම ඒ වගේ නිදහසේ ඉන්න පුළුවන් ලස්සන වටපිටාවක් තියෙන තැනක්. ඇත්තටම මෙතන කියන්න ඕන දෙයක් තමයි කස්ටමර් සර්විස් එකත් හොඳටම තිබුණා. ඇත්තටම ෆැසිලිටීස් හොඳටම තිබුණා. ඉතින් රෙකමන්ඩ් කරන්න පුළුවන් යන ඕනම කෙනෙකුට මේ තැන. සති 2කට 3කට කලින්වත් ඔයගොල්ලෝ රිසර්වේෂන් එක දාන්න ඕනේ. මොකද මෙතන රූම් අඩු ප්‍රමාණයක් තියෙන නිසා ඉක්මනට ෆුල් වෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන් කලින් රිසර්වේෂන් එක දාන්න. ඒ කියන්නේ සති 3කට 4කට කලින්වත් රිසර්වේෂන් එක දාන්න. ඉතින් අපි ආවේ හාෆ් බෝඩ්. එතකොට අපි ඩිනර් එක නම් අලා කාඩ් මෙනු එකෙන් ඒගොල්ලොන්ගෙන් ඕඩර් කරලා ගත්තේ. බ්‍රේක්ෆාස්ට් එකත් අපි අලා කාඩ්ම තමයි තිබ්බේ. අපි රික්වෙස්ට් කරාම ඒගොල්ලෝ ඒ දේ හදලා දෙනවා අපිට. ඉතින් මේ දෙන්නම් නම් හරියට වැඩ. මේ තියෙන්නේ අපේ උදේ කෑම එක. අපි ඉතින් රයිස් ඇන් කරි තමයි ඉල්ලුවේ. ඒගොල්ලෝ මේ විදිහට අපිට උදේ කෑම හදලා තිබ්බා. ඒගොල්ලොන්ගෙන්ම වවලා තියෙන දේවල් තමයි අපිට හදලා මේ විදිහට දෙන්නේ. ඉතින් ඊට අමතරව වෙස්ටර්න් බ්‍රෙක්ෆාස්ට් එකකුත් තිබුණා. නිවාඩුවට නිදහසේ පවුල කට්ටියත් එක්කලා ගිහින් එන්න, යාළුවොත් එක්ක ගිහිලා නිදහසේ ඉඳලා එන්න තැනක් හොයනවා නම් ඇත්තටම අපිට මෙතන රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් තවත් වීඩියෝ එකකින් හම් වෙනකන් ගිහින් එන්නම්. අපේ YouTube channel එක තාම subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරගෙන මේ යන්න කියලා ආදරයෙන් මතක් කරනවා ඔයාලට.